ආයුබෝවන්. ඔබේ උපන්දිනය හුදෙක් දිනදර්ශනයේ තියෙන තවත් එක් දවසක් විතරක් නෙවෙයි කියලා ඔබ දන්නවද? ඔබ උපන්දිනයේ පිටුපස ඔබේ මුළු ජීවිතයම පාලනය කරන ප්‍රබල විශ්වීය ශක්තියක් සැඟවිලා තියෙනවා. අද අපි කතා කරන්නේ ඒ ගැනයි. මම අද ඔබට ගෙනියන්නේ අංක විද්‍යාව. එහෙමත් නැත්නම් අංක විද්‍යාව පිළිබඳව ඊටාම සුවිශේෂී විග්‍රහයක්. වෛදික ජ්‍යොතිෂයට අනුව සෑම ඉලක්කමකටම අදාළ ග්‍රහ ලෝකයක් තියෙනවා. අද මම ඔබට කියලා දෙනවා ඔබේ ජීවන අංකය life path number ගණනය කරලා ඒ හරහා ඔබේ දෛවය කියවා ගන්නේ කොහොමද කියලා. වීඩියෝව අවසන් වෙනකම් රැඳී ඉන්න මන්ද ඔබේ ජීවිතය වෙනස් කරන රහසක් මේ ඉලක්කම් වල තියෙන්න පුළුවන්. මුලින්ම අපි බලමු කොහොමද ඔබේ දෛවාංකය හෙවත් ජීවනාංකය ගණනය කරන්නේ කියලා. මේක ඉතාමත් සරලයි. ඔබේ සම්පූර්ණ උපන්දිනය ඇති සියලුම ඉලක්කම් තනි ඉලක්කමක් එනතුරු එකතු කරන්න. උදාහරණයක් බලමු. කෙනෙකුගේ උපන්දිනය 1990 මැයි 12 නම් 1990.5 1.2 නම් 1 ධන 9 ධන 9 ධන බිංදුව ධන බිංදුව ධන 5 ධන 1 ධන 2 සමානයි 27යි. දැන් මේ ලැබුණු 27 නැවත එකතු කරන්න. 2 ධන 7 සමානයි 9යි. ඒ අනුව ඔහුගේ ජීවනාංකය වන්නේ 9යි. දැන් වීඩියෝව තත්පරයකට නතර කරලා ඔබේ ජීවනාංකයත් ගණනය කරගන්න. පහලින් කමෙන්ට් කරන්න ඔබේ අංකය මොකක්ද කියලා. හරි. දැන් අපි බලමු මේ සෑම අංකයකින්ම කියවෙන ඔබේ ගති ලක්ෂණ සහ ඊට බලපාන ග්‍රහ කිරණ මොනවද කියලා. අංක 1 රවි ග්‍රහය. ඔබ උපතින්ම නායකයෙක්. අන් අයව පාලනය කිරීමට සහ පෙරමුණගෙන වැඩ කිරීමට ඔබට විශේෂ හැකියාවක් තියෙනවා. ආත්ම විශ්වාසය ඊටා ඉහළයි. අංක 2 සඳු චන්ද්‍රය. ඔබ ඊටා සංවේදී, සාමකාමී මෙන්ම කලාකාමී කෙනෙක්. අන් අයගේ දුකේදී පිහිට වෙනවා. නමුත් ඉක්මනින් හිත රිදවා ගන්නා ස්වභාවයක් තියෙනවා. අංක 3 ගුරු බ්‍රහස්පති. දැනුම සහ ප්‍රඥාවට අධිපති අංකයයි. ඔබ ඊටා බුද්ධිමත්. අන් අයට උපදෙස් දීමට දක්ෂයි. ගුරුවරුන් උපදේශකීන් බිහිවන්නේ මේ අංකයෙන්. අංක 4 රාහු. ජීවිතයේ බොහෝ අභියෝගවලට මුහුණ දීමට සිදු වුවත් ඔබ ඊටා ප්‍රායෝගික සහ වෙහෙස මහන්සි වී වැඩ කරන අයෙක්. සාම්ප්‍රදායික රාමුවෙන් පිටත හිතනවා. අංක 5 බුධ ග්‍රහය. sannivedanayට සහ ව්‍යාපාරවලට ඊටාම දක්ෂයි. නිතරම වෙනසක් අපේක්ෂා කරන, නිදහසට ආදරය කරන කඩිසර පුද්ගලයෙක්. අංක 6 සිකුරු ග්‍රහය. ආදරය, අලංකාරය සහ පෞල් ජීවිතයට මුල්තැන දෙනවා. කලා කටයුතු වලට දක්ෂයි. අන් අයව ආකර්ෂණය කර ගැනීමේ විශේෂ හැකියාවක් ඔබට තිරෙනවා. අංක 7 කේතු. ඔබ ආධ්‍යාත්මිකයි වගේම গুপ্ত දේවල් ගැන හොයන්න කැමතියි. තනිව සිටීමට ප්‍රිය කරන ගැඹුරු කල්පනා ශක්තියක් ඇති පර්යේෂකයෙක් බඳු අයෙක්. අංක 8 සෙනසුරු. කර්ණයට සහ යුක්තියට සම්බන්ධ අංකයයි. ජීවිතයේ මුල් කාලයේ දැඩි වෙහෙසක් දරන්න වුණත් පසුකාලීනව විශාල ධනයක් සහ බලයක් ලබා ගැනීමේ වාසනාව පවතිනවා. අංක 9 කුජ අඟහරු. ඊටමත් නිර්භීත ධෛර්ය සම්පන්න අයෙක්. අසාධාරණය වෙනුවෙන් පෙනී සිටිනවා. තරමක් ඉක්මන් කේන්තියක් තිබුණත් හිතේ කිසිම කුහකකමක් නැති අයයි. ඔබේ ජීවනාංකයට අදාළ විස්තරය ඔබට කොතරම් දුරට ගැළපෙනවාද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. මේ අංක විද්‍යාව කියන්නේ අපේ ජීවිතයේ මඟ පෙන්වීමක් පමණයි. නිවැරදි ඉලක්කයක් සහ උත්සාහයක් තියෙනවා නම් ඕනෑම කෙනෙකුට තමන්ගේ දෛවය ජය ගන්න පුරුවන්. මේ වීඩියෝව ඔබට වැදගත් වුණා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාලා ෂෙයා කරන්න. තවත් මේ වගේ අංක විද්‍යාව සහ ජ්‍යොතිෂය ගැන වැදගත් කරුණු දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තෙරුවන් සරණයි.